හෙලෝ යාලුවනේ ඉතින් කොහොමද ඔයාලා දැන් අද එකතු වෙලා ඉන්නේ ආතල්ලුත්තිමා YouTube චැනල ගත්ත එක්ක හැමදාම ඉතින් සතුටම විතරක් නෙමේ මේ පොඩි කතාවක් ගැන දන්න වැටගෙදෙන කියෙන චූටි ගමේ විච්ච විසනත් එක්ක විච්ච නායම සම්බන්ධය ඉතින් මේ තියෙන්නේ වැටකෙදෙන මැදගොඩ කියන ගමේ නායමක් මෙන්න මේ ඉස්සරහා පෙනෙන තැන තමා තිබෙන චූටිකයක් තට්ටු දෙක මෙන්න මේ වගේ තමා තිබුණේ ඉතින් අද වෙනකොට ඒකේ එතන නැහැ විසනෙත් එක් එතන ගෙදර පස්කඳට යට වෙලා මට පෙන්න්න තුන ඉතින් මගේ යාළුවාලා කොරම මංමගේ චූටි පුතත් එක්ක ගියා මෙතින් අපේ පුංචිලා ගෙදර ඒ කන්දරම් පල්ලෙන් තියෙන්නේ ඉතින් බලන්න මේ පරිසරය ස්වභාවධර්මය කරලා තියෙන විනාසේ ඉතින් මමයි මගේ චුටි පුතත් එක්ක පරිස්සමට මේවත් උඩහට ගිහිල්ලා බැලුවා බලාන ඉන්නකෝ ඔයාලට තේරෙයි උඩට ගිහාම මේ පස් මේ පරිසරය කරලා තියෙන විනාසේ බලන්න ඉතින් චූටි පුතත් එක්ක බොහොම අමාරුවෙන් ගියා ඉතින් මේ එක්කෝ අමාරුවෙන් ගියා බලන්න මේ පස්කණ්ඩ ඇවිල්ලා නතරලා තියෙන විදිය පල්ලෙහා සම්පූර්ණයෙන් මේකේ යට වෙන්න තරම් මේ පස්කණ්ඩිය බලවත් වුණා පල්ලෙහා ඉඳන් බලනකොට සාමාන්‍යයෙන් මීටර් 70ක් වගේ පෙනුනට උඩනකොට තමයි පේන්නේ කොච්චර දුරේ ඉඳන් කොච්චර පස් ප්‍රමාණයක් ඇවිල්ලාද කියලා ටොන් ගානක් පර ඇති පොළොව තමා දන්න ඉතින් අපිට එක නිගමනය කරන්න බෑ අපි අද සතුටින් හිටියට ගොඩක් මිනිස්සු දුකින් ඇති තමන්ගේ සහෝදර සහෝදරයෝ තමන්ගේ ගෙවල් දොරවල් ඉඩම් කඩන්න නැති වුණෙක් ගැන කවදාවත් මේ වගේ විපතක් නොවෙන්න එපා ආට පෙනෙන්නේ නැති මේ පස්කන්නේ කෙලින්ම පැත්තකට හැරලා ගිහිල්ලා තියෙන්නේ මිට පල්ලෙහෙන් තියෙන අපේ පුංචිලා ගෙදර වෙලාවත් ඒ පැත්තට වගේ හැරෙනවා නම් ඒ ගෙදරත් අද හොයන්න හම්බෙන්නේ පිනක් කරපු පිනක් මට හිතෙන විදිහට යක් හරි පිනක් මතුවෙන්නේ නැති බලන්න මේ ලස්සන ස්වභාව ධර්මෙම තමා මිනිසුන් දෙරිවේ නැගී හිටින්නේ මෙතන සාමානයෙන් අපිට පොඩිවට පෙන්නට මහා ලොකු උසක් තියෙන අඩි 12ක් 13-14ක් විතර උස ප්‍රමාණයක් මෙතන මෙම තියෙනවා ඒ සම්පූර්ණ තේවත්ත ගස්සුයි මේ හැමදේම ගලවගෙන පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා මෙතන පොඩි ඇලක් වගේ තිබිලා තියෙනවා කලින් එතනින් වතුර ගිහිල්ලා තියෙනවා ඒ ඇල කලින් පොඩ්ඩක් ගිහිල්ලා ඊට පස්සේ තමයි සම්පූර්ණ මේ ඔක්කොම ගිහිල්ලා තියෙන පල්ලෙහාට ගස් දෙක තුනක් ඉතුරුලා තියෙනවා ශක්තිමත් මුල් නිසා වෙන්නේ නැති ලස්සන පරිසරයක් ගස් කොළන් ඉතින් ගොඩක් ගස් කොළන් වලින් පිරුණ ලස්සන ගම වැටකෙදිනේ ගම මේ ඉතින් හැමෝම පරිස්සමින් යන තැන ඉන්න තැන පාරේ මේ හැමතැනම පරිස්සමින් ඉන්න ස්වභාව ධර්මයට අනුව අපි ජීවත් වෙමු අපිට කියන්න තියෙන ඉතින් මේ වගේ උපත් වුණ හැම කෙනාටම මේ හැමදේම ලැබිලා සතුටින් ඉන්න කාලයක් උදා වෙන්න කියලා බොහොම ස්තුතියි